හරි. 11 වෙනි ගාන මුහුණත් 4 1 3 5 7 ලෙස අංක කර ඇති නොගැඹුරු චතුරස්‍රාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දැමූ විට යටි අතට පිහිටන මුහුණතේ ඉලක්කම් දෙකෙහි එකතුව ලෙස 10 ලැබීමේ සම්භාව්‍යතාවය සොයන්න. එතකොට මෙන්න මේකට මේ වගේ ලක්ෂ ප්‍රස්ථාරයක් අඳගන්න පුළුවන් ලේසියෙන්ම ගන්න. එතකොට අපි ඒගොල්ලෝ අපෙන් අහන්නේ පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ අවස්ථා දෙකේ යටි අතට පිහිටන අංකයේ එකතුව 10 පනින අවස්ථාව. එකතුව 10 හෝ 10ට වඩා වැඩි වෙන අවස්ථා ගන්න. රයිට්. බලමු. මේ අවස්ථාව සැලකුවොත් ඒ අවස්ථාවේ පළවෙනි අවස්ථාවේ 1 දෙවෙනි අවස්ථාවෙත් 1. ඒතර 1 1 එකතු කරාට පස්සේ 2යි. එහෙනම් ඒක ගැලපෙන්නේ නැහැ. ඒක අපි උත්තරයක් විතර ගන්න බෑ. මේ අවස්ථාව ගමු. මේ අවස්ථාව ගත්තොත් පළවෙනි අවස්ථාවේ 1 දෙවෙනි අවස්ථාවේ 3. 3යි 1යි එකතු කරපුවම 4යි. ඒත් 10ක් වෙන්නේ නැහැ. මේ අවස්ථාව ගත්තොත් 1යි 5යි. හරියන්නේ නැහැ. එයි 6යි එකතු වෙන්නේ. මේ අවස්ථාව ගත්තොත් 1යි 7යි. ඒ හරියන්නේත් නැහැ. 8යි එන්නේ. එහෙම බැලුවම අපිට මෙතන මුළු අවස්ථාව ගන්න 16ක් එනවා. අපි ඒ 16ටම මේ වගේ බැලුවොත් අපිට එන්නේ 3යි 1යි හරියන්නේ නැහැ. 3යි 3යි හරියන්නේ නැහැ. 5යි 3යි හරියන්නේ නැහැ. මෙන්න මේක නම් හරියනවානේ. මෙන්න මේ අවස්ථාව මම ඒක වෙන පාටකින් මාක් කරන්න. මේ අවස්ථාව 3යි 7යි. 7යි කියන්නේ 7යි 3යි 10යිනේ. ඒ අවස්ථාව හරි. 5යි 1යි හරියන්නේ නැහැ. 5යි 3යි හරියන්නේ නැහැ. 5යි 5යි හරියන්නේත් නැහැ. සෝරි 5යි 5යි හරියනවා. ඇයි? 5යි 5යි 10ක් වෙනවා. එකතුව 10 ලැබීමේ සම්භාවිතාවය. හරි. ඒතර 7යි 5යි එකතු කරාම 12යි. 10ට වඩා වැඩිනේ. ඉතින් ගන්න පුළුවන් නැහැ. මේගොල්ලෝ කියන්නේ එකතුව ලෙස 10 ලැබීමේ සම්භාවිතාවය. 10 එන්න ඕනි. 10ට වඩා වැඩි නෙමෙයි 10 එන්න ඕනි. හරියටම 10 එන්න ඕනි. රයිට්. ඊට පස්සේ අපි බලමු 7යි 1යි 8යි. හරියන්නේ නැහැ. 7යි 3යි අන්න 10යි. අන්න 10යි. තවත් අවස්ථාවක් එනවා. 7යි 5යි 12යි. ඉතින් 7යි 5යි 12යි. ඒතර 7යි 7යි 14යි. ඒ අවස්ථාව වෙන්නේත් නැහනේ. එතකොට අපිට ගන්න තියෙන උත්තරේ තමයි මුළු අවස්ථාව ගන්න 16යි. අපිට ආපු අවස්ථාව ගන්න 3යි 16න් 3යි. මේක තමයි උත්තරේ.